Hi, welcome back. මම කලින් වීඩියෝ එකක් කරා grateful and being thankful ගැන. ඒ කියන්නේ කෘතඥතාවය සහ ස්තුතිවන්ත වීමේ බලය ගැන. හැබැයි ඊට කලින් මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නම්. ඒ තමයි ඔයා ඔයාගේ ජීවිතය ගැන මොනවද හිතන්නේ? කොහොමද හිතන්නේ? සෑහීමකට පත් වෙනවද? ඒ වෙනුවෙන් වැඩ කරනවද? තවත් කෙනෙක් එක්ක සංසන්දනය කරනවද? අනේ මට අරක නෑ, මේක නෑ, මේ වයසට මෙහෙම වෙන්න ඕනේ, අනිත් අය මෙහෙමයි, ඇයි මටම වෙන්නේ මේ වගේ දේවල්? ඒ වගේ ඍණාත්මක සිතුවිලි ඔයා ගැනම ඔයාගේ හිතේ හොල්මන් කරනවද? අපිව ලෝකේ හැමතිස්සෙම සංසන්දනය වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. මම කියන්නේ ඔයාම සංසන්දනය කරගෙන ඔයාට මේ වැරද්ද කරගන්නවද? එහෙම කරගන්නව නම් ඔයා නිතරම කනස්සල්ලෙන් නම් ඉන්නේ. දෙයක් කියන්නම්. ඔයා කෘතඥතාවය වෙන්න, ඒක ඔයාගේ ජීවිතයට ආදර්ශය කරගන්න ඔයා සුදුසු පුද්ගලයෙක් නෙවෙයි. ඇයි මං එහෙම කියන්නේ? ඔයා සුදුසු වෙන්නේ ඒ වගේ ඍණාත්මක සිතිවිලි, ඒ වගේ ඍණාත්මක චින්තනයන් ඔයාගේ ජීවිතෙන් බැහැර කරගත්තොත් විතරයි. ඔයාටම වටිනාකමක් දුන්නොත් විතරයි ඔයාට කෘතඥතාවය ගැන අවබෝධයක් ඇති වෙලා ඔයාගේ ජීවිතය සුන්දර ජීවිතයක් කරගන්න පුළුවන් වෙන්නේ. හැම දෙයක්ම ලස්සනට පේන්න ගන්නේ. ඉතින් ඉස්සෙල්ලා මම කියන්නම්, ඔයාට කරන්න තියෙන දේ තමයි ඒ නරක පුරුද්ද අතහැර ගන්න එක. ඊට පස්සේ අපිට පුළුවන් කොහොමද දවස ගානේ පොඩ්ඩෙන් පොඩ්ඩ කෘතඥතාවය ඇති කරගන්න කියලා, ඔයාගේ ජීවිතයට ආදර්ශය කරගන්න කියලා. ඉතින් ආයෙත් ගිහින් එන්නම්.